එක්තරා පවුලක පුංචි පුතෙක් හිටියා. දවසක් මේ පුතා අතින් එයාගේ තාත්තට හරිම වටිනා තාත්තා හරිම ආසාවෙන් පාවිච්චි කරපු පරණ තේ කෝප්පයක් බිම වැටිලා කෑලි කෑලි වලට බිඳුණා. පුතා බයටම වෙවුලන්න ගත්තා. එයා හිතුවා දැන් නම් තාත්තා මට හොඳටම බනීවි. එයා එදුම්බර මුහුණින් බලාගෙන හිටියා තාත්තා එනකම්. තාත්තා කාමරේට ඇවිත් බිම තිබුණු වීදුරු කෑලි ටික දැක්කා. පුතා බය වෙලා ඉන්න විදිහක් දැක්කා. හැබැයි තාත්තා බැන්නේ නැහැ. එයා hina වෙලා පුතාව තුරුළු කරගෙන මෙහෙම කිව්වා. පුතේ, ඔයා ඒ ගැන දුක් වෙන්න එපා. ඒක පරණ කෝප්පයක් විතරයි. එතකොට පුතා පුදුම වෙලා ඇහුවා. ඒ තාත්තේ, ඔයා ඒකට ගොඩක් ආදරේ කළා නේද? ඒක බිඳුන එකට ඔයාට දුක් නැද්ද කියලා. එතකොට තාත්තා දුන්න උත්තරය තමයි, පුතේ, මම මේ කෝප්පයට ආදරේ කළා තමයි. හැබැයි මම ඒකට ආදරේ කළේ ඒක කවදා හරි බින්දෙනවා කියලා දැනගෙනයි. ඒ නිසා ඒක බිඳුණු දවසට මම පුදුම වෙන්නෙවත් දුක් වෙන්නෙවත් නැහැ. මොකද මම ඒක පාවිච්චි කරපු හැම මොහොතකම ඒකෙන් උපරිම සතුටක් ලැබුවා. මට වටින්නේ බිඳුණු කෝප්පයට වඩා මගේ පුතාගේ හිනාවයි. අපේ ජීවිතේ තියෙන හැම දෙයක්ම භෞතික දේවල් වගේම සබඳතා පවා කවදා හරි දවසක වෙනස් වෙන්න හෝ නැති වෙන්න පුරුවන්. ඒක කලින්ම තේරුම් ගත්තොත් අපිට ලොකු සැනසීමක් දැනේවි. පණ නැති වස්තුන්ට වඩා පණ තියෙන මනුස්සකම් සහ ආදරය වටිනා බව නිතරම මතක තබා ගන්න. අපේ ළඟ තියෙන වෙලාවේ ඒකෙන් උපරිම සතුටක් ලබන්න. ඒක නැති වුණු දවසට දුක් වෙනවාට වඩා ඒක තිබුණු කාලේ විඳපු සතුට ගැන ආඩම්බර වෙන්න.